මේක දකින්න වෙලාවේ ඔයාට මොකක් හරි ලොකු මානසික පීඩනයක් තියෙනවා නම් සමහර විට ඒක මොකක් හරි තීරණයක් ගන්න බැරුව වෙන්න පුළුවන් ඉන්නේ. තීරණ දෙකක් අතරමැද වෙන්න පුළුවන් ඔයා ඉන්නේ. එහෙම නැත්නම් වැරදි සම්බන්ධතාවයක්. ඒ කියන්නේ ඔයා දෙදෙනෙක් අතර තුන්වෙනිය කියලා ඉන්නවා නම්. එහෙමත් නැත්නම් අතහැර ගන්න බැරි නරක පුරුද්දක්. ඒ වගේම ඍණාත්මක සිතුවිලි. ඒ වගේ දෙයක් ඔයා තුල දැනට තියෙනවා නම් මේ ටැරෝ කාඩ් එක කියන්නේ ඔයා හිර වෙලා ඉන්නේ ඔයාගේ සිතුවිලි තුල. ඔයාගේ හිතේ ඒ දේ තියෙන. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා එයින් ඉස්සරහට ගිහිල්ලා ගැලවිලා නිදහස් වෙන්න. හැබැයි ඔයා ඒකට උත්සාහ කරන්නේ ඔයා හිතන්නේ ඔයාට දැනෙනවා ඔයාට තේරෙනවා මෙහෙම මේ තත්ත්වෙ හිටියොත් ඉස්සරහට මේ වගේ කරදරෙයි මේ වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙයි කියලා. නමුත් ඔයාගේ සිතුවිලි විසින් ඔයාව බැඳලා දාලා තියෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් ඕන වෙලාවක මේකෙන් නිදහස් වෙන්න ඒත් ඔයා ඒකට උත්සාහ කරන්නේ ඔයාට හිතෙනවා ඔයා හිර වෙලා ඉන්නවා කියලා. ඉතින් ඔයා ඇස් වහගෙන මේ වගේ ඇස් වහගෙන හිර වෙලා එළියෙන් උත්තර හෙව්වට ඒ උත්තර හම්බෙන්නේ නැහැ. ඔයාට පුළුවන් බය ඔයාගේ තියෙන බය අතෑරලා බය නැතුව ඒ තීරණය ගන්න. ඔයාගේ අනාගත සුභසිද්ධිය වෙනුවෙන් ඔයාට ඒ තීරණය ගන්න පුළුවන්. ඉතින් ඔයා ඒ ගන්න තීරණය ඔයාගේ මුළු ජීවිතේම වෙනස් කරන්න පුළුවන්.